ඇයි අපි දේව මාතාවන් වහන්සේ ගැනම පොත් ලියන්නේ? ඇයි අපි දේව මාතාවන් වහන්සේ ගැනම ගීතිකා කියන්නේ? ඇයි කතෝලිකයෝ දේව මාතාවන් වහන්සේගේ පිළිම එක එක විදිහට හදන්නේ? ඇයි දේව මාතාවන් වහන්සේ දර්ශනය වෙච්ච තැන්, දර්ශනය වුණා කියන තැන් කතෝලිකයෝ වන්දනා කරන්නේ? ඇයි මේ කතෝලිකයෝ ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි මේ කතෝලිකයෝ දේවමෑණියන්ව පුම්බන්නේ? නිකන් දේවමෑණියන්වම නිකන් පෙන්නන්නේ හැමතැනම. කොහේ ගියත් කවුරු මුලින්ම වැළඳගත්තත් ජපමාලේ. ඇයි ජපමාලේ? සමහරව අහනවා ජපමාලේ කොහෙද කියන්නේ බයිබලයේ තියෙනවද කියලා. මම අද මේ ඔක්කොටම පිළිතුරු දෙන්නම්. අපේ පාස්ටර් වරු කියලා කට්ටියක් ඉන්නවා මේ අපේ සභාවට විරුද්ධ. ඒ කියන්නේ රෝමන් කතෝලික සභාවෙන් මිදිලා ගියපු කැඩිලා ගියපු. ඉතින් මේ අයත් ඇත්තටම මේ වගේ අය මුල් කිතුණු සභාවෙත් හිටියා. දේවමෑණියන්ගේ නිර්මලභාවය සැක කරපු අය ඒ වගේ අයත් හිටියා. ඉතින් ඔවුන් කියන්නේ දැන් මේ මුල් කිතුණු සභාවේ යුගයේ හිටියා බිෂොප් කෙනෙක්. ඒ බිෂොප්තුමා ඇහුවා නෙමෙයි බිෂොප්තුමා කිව්වේ මරියතුමී කියන්නේ ජේසුස් වහන්සේගේ මනුෂ්‍යභාවයමම විතරයි. දේවමෑණියෝ වෙන්න බෑ හින්දා කියලා. ඒ බිෂොප් කිව්වා. මේකේ මුල් කිතුණු සභාවෙන් පිළිගත්තේ නෑ. ඇයි කිව්වොත් සුද්ධෝ සභාවට සුද්ධාපන වහන්සේගේ අනුභාවය එද්දී ඒ කියන්නේ සුද්ධාපන වහන්සේ අපෝස්තලයන් අතර එද්දී එතන දේවමෑණියොත් හිටියා. එතනදි තමයි අපෝස්තලික සභාව ගොඩ නැගුණේ. ඉතින් මෙහෙම ආවට පස්සේ දැන් සුද්ධාපන වහන්සේ මරියතුමීත් හිටියා. ඒ නිසා පාප් වහන්සේක පිළිගන්න ඕනේ. පිළිගන්නවා පාප් වහන්සේ අනිවාර්යයෙන්. ඉතින් මේ නිසා මේ බිෂොප් කරපු ප්‍රකාශය දැඩිසේ හෙලා දකින්න. ඔහු කිව්වේ ඔහු ඒකින් කරේ ජේසුස් වහන්සේගේ දේවත්වයට පවා චැලෙන්ජ් එකක්, අභියෝගයක්. ඉතින් මෙහෙම යද්දී දැන් ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ දැන් ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා අපි දන්නේ. සැබෑවුම් මනුෂ්‍යයා, සැබෑවුම් දෙවියන් වහන්සේ. මේ බිෂොප් එකපාරටම එල්ල කරේ අර දේවත්වයට අභියෝගයක් වගේ එකක්. ඉතින් මේක පාප් වහන්සේ පිළිගත්තේ නැහැ. මේක කවුන්සලියෙන් හෙලා දක්වනවා. ඒ කියන්නේ මන්ත්‍රණ සභාවෙන් හෙලා දකිනවා. ඉස්සර තිබුණා මන්ත්‍රණ සභාව කියලා එකක්. මේකෙන් හෙලා දකිනවා. එහෙම ගෙනල්ලා කියනවා දෙවියන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමි දරුවන්ගේ මනුෂ්‍යභාවයත් දේවත්වයත් ඒකාබද්ධව සුද්ධාත්මන් වහන්සේගේ අනුහසින් දේවමෑණියෝ නොවත් කන්‍ය මරියාවන් ජග්ගත්තේය. ජේසුස් වහන්සේ ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ දේවත්වයත් මනුෂ්‍යභාවයත් ඒකාබද්ධව තමයි දේවමෑණියෝ ජග්ගත්තේ. ඉතින් එහෙම කිව්වහම ඊට පස්සේ ඉතුරු ටික තමයි එම නිසා මරියතුමිය නිර්මල කන්‍ය මරියතුමිය දේවමෑණියන් ලෙස හැඳින්විය හැකි බව මන්ත්‍රණ සභාව විසින් නියෝග කරනවා. මෙහෙම නියෝග කරාම අර බිෂොප් වෙනම සභාවක් හදන් ගියාද සභාවෙම හිටියද කියන්න තොරතුරක් එතනින් එහාට සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ ප්‍රොපේටන්ස් අදහස්. ඒ කියන්නේ ප්‍රොටිජන්ස් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පාස්ටර් වරුන්ගේ වගේ ඒ කියන්නේ ජේසු විතරක් හදාන මේ සභාවල් වල රූප තියෙනවා. හැබැයි සමහරක් සභාවල් වල අදට විශේෂයෙන් ගත්තොත් ඇංගලිකන් වගේ සභාවල් වල දේවමෑණියෝ ඉන්නවා. ඒව දැන් ආයෙත් අපේ රෝමන් කතෝලිකම තමයි. ඉතින් ඒ ඇංගලිකන් පිරිසත් ඉන්නේ ඒ පිරිසත් ඇංගලිකන් අයත් දේවමෑණියන්ට යාචනා කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ වෙනස තියෙන්නේ අපේ පාප් වහන්සේ වෙනුවට ඒගොල්ලෝ පිළිගන්නේ ඉංගලන්තයේ රජු හෝ රැජිනම. ඒ කියන්නේ වර්තමාන චාල්ස් රජුව තමයි මුන් පිළිගන්නේ තුන්වන චාල්ස් රජු. ඉතින් දැන් චාල්ස් රජුත් පාප් වහන්සේව හම්බෙලා තියෙනවා.
ඉතින් ඔවුන් පිළිගන්නවා හිතනවා ඉදිරියට ඇංගලිකන් සභාව වෙනවලු අපේ සභාව යටතට. ඉතින් මේ ගොඩක් හොඳ දෙයක්. අපි ඒ වෙනුවෙන් නිර්මල කණ්ඩමැරියාවන්ගේ මැදිහත් වීම පතල යාචනා කරමු. විශේෂයෙන් අපේ නැතිව ගියපු අපේ දේවල්, අපේ සම්ප්‍රදාය, අපේ දේවල් නැවත අපිට ලැබෙන්න කියලා. මොකද ලංකාව ගත්තොත් තෝමස් අප්‍රෝත්තුමා ලංකාවට ආපු රටක්. විශේෂයෙන් ලංකාව වෙනුවෙන් යාචනා කරන දේවමෑණියන්ගේ මැදිහත් වීම ඉල්ලලා. මොකද ජුදා ජාතිකයන්ගෙන් ජනාවාස වෙලා ඊට පස්සේ සිංහල ජාතිය බිහි වෙලා එතනින් එහාට තෝමස් අප්‍රෝත්තුමාව ලංකාවේ රජවරු පවා කතෝලික වෙලා හිටියා. ඒ පෘතුගීසීන් ආපු හින්දාවත් වෙන දෙයක් හින්දාවත් නෙමෙයි. ඇත්තටම කිව්වොත් කතෝලික රජවරු හිටියේ පළවෙනි කතෝලික රජුරෝ මුගලන් රජු කාශ්‍යප රජුගේ සහෝදරයා කාශ්‍යප රජුගේ. සීගිරියේ එහා පැත්තේ දෙව් හත්සලක් තිබුණා. ඉස්සර ගොඩාක් අතීතේ දෙව් සත්හලක් තිබුණා. ඒක යම්කිසි පිරිසක් විසින් විනාශ කළා තියෙනවා. දැනට ඒව හොයාගන්න නටබුන්වත් නැහැ. ඒ දෙව් සත්හලේ සීගිරියේ එහා පැත්තේ තිබුණා. ඉතින් රජවරු පවා කතෝලික වුණා. ඊට පස්සේ මුගලන් රජුගේ රජිනිය ඔහු ඇයත් රජකම් කරා කාලයක්. ඇය තමයි පළවෙනි කතෝලික රජින ලංකාවේ. ඉතින් සමහරක් දේවල් අපෙන්ම හංගලා තියෙනවා සමහර. ඉතින් අපි අපේ ලංකාවේ කතෝලික ඉතිහාසය ඉගෙන ගන්න ඕන. ඒ වගේම අනාගත කතෝලික පරපුර වෙනුවෙන් යාචනා කරන්න. විශේෂයෙන් අපගේ මීසම්වල සේවය කරන පිරිස් වෙනුවෙන් දහම් පාසල් උගන්වන ගුරුවරුන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම යාචනා කරන්න. මොකද අපිට මේ අපි විශ්වාසයෙන් ඕනම දෙයක් වෙනස් කර හැකියි. පිලිපියනේ ඉස්සර තිබ්බේ වෙනත් ආගමක්. ඉතින් නමුත් දැන් පිලිපියනේ කතෝලික රටක්. පිලිපියනේ දැන් කතෝලික රටක්. එහෙම වෙන්නේ හේතුව විශ්වාසය. ඉතින් මේ මිනිස්සු විශ්වාසයෙන් වැඩ කරා කටයුතු කරා. මේ මිනිස්සු මේ රට කතෝලික රටක්. ඉතින් අපිටත් එහෙම බැරි කමක් නැහැ. අපි විශ්වාසයෙන් ඉදිරියට යමු. විශේෂයෙන් අපි අපගේ අභිමානය ගැන කිසිම විහිළුවකට ගන්න හොඳ නැහැ. දහම් පාසලේ ගුරුවරුන් උගන්වද්දී වෙන වෙන දේවල් කරන්න නෙමෙයි. ඔබේ පවුලේ කුඩා දරුවගේ ඉඳන් උගන්වන්න. ඔබේ දහම් පාසලේට එන කුඩා දරුවන් හරියට ඉන්නවද කියලා ගුරුවරුන් වශයෙන් බලන්න. ඒ වගේම එක දෙයක් තමයි පවුලක් විදිහට ඉන්නවා නම් පවුලේ දෙමව්පියන්ගේ වගකීමක් තමයි අපේ කම ගැන අපේ කතෝලික ඉතිහාසය ගැන උගන්වන එක. මොකද ගොඩක් අය කියන දෙයක් තමයි පෘතුගීසි ගෙනල්ලා බලෙන් අපේ ලංකාවට ආගම දැම්මා කියලා. ඇත්තෙන්ම එහෙම දෙයක් නෙමෙයි වුනේ. ජුදා ජාතිකයන්ගෙන් ඇවිල්ලා තෝමස් තුමා ලංකාවට ආවා. ජුදා ජාතිකයන්ගෙන් ජනාවාස වෙච්ච රටක් මේක. තෝමස් අප්‍රෝත්තුමාම ලංකාවට ආවා. ඉතින් අපි අපේ කම ගැන අපේ ඉතිහාසය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ කතෝලික ඉතිහාසය ගැන වෙනමම ලිපියක් ලියන්න. ලිපියක් WhatsApp ලිපියක්. ඒ ලිපිය WhatsApp ඒ ලිපිය link එකක් තමයි YouTube එකට post එකක් වශයෙන් අප්ලෝඩ් කරන්නම්. ඒක ගැන බලන්න කියලා ඉල්ලනවා. ඒවා ඔබේ කුඩා ගෙවල් වල දරුවන්ට පොඩි කාලේ ඉඳන් අපේ අභිමානය ගැන උගන්වන අපේ කතෝලිකත්වය ගැන. ඉතින් අපිට අපේ හැමදේම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න හැමෝටම ජේස්පීටයි කියන්න තියෙන්නේ මෙච්චරයි. විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔයගොල්ලෝ කාටවත් වර්ධින්නේ නැහැ. ජේස්පීටයි හැමෝටම.